ඔයත් මෙහෙම නම්බර් එකක් percentage එකට මාරු කරන්න මෙන්න මෙහෙම ගිහලා percentage එක ක්ලික් කරලාද මාරු කරන්නේ. මේක සම්පූර්ණයෙන්ම වැරදි. මේක හරියට කොහොමද කරන්න කියලා බලමු. ඉතින් මේක කරන්න ලේසිම ක්‍රම මෙතන ක්ලික් කරලා equal ගහලා මේ value එක වැඩි කරන්න ඕනේ 1% වලින්. ඒ කියන්නේ 100ට එකකින් වැඩි කරන්න ඕනේ. එහෙම වැඩි කළොත් මේක අපිට percentage එකක් විදියට තමයි results එක දෙන්නේ. දැන් ඒක 1% එකකින් වැඩි කරනවා කියන්නේ 0.57 කියලා පෙන්නන්නේ. මම මේක පල්ලෙහාට ඇද ගන්නම්. දැන් මෙහෙම 0 point වලින් තමයි අපිට උත්තර එවිල්ලා තියෙන්නේ. දැන් අපේ percentage එක හරි. දැන් කරන්න තියෙන්නේ මේ value එක මෙතන replace කරන්න. මම mouse pointer එක මෙන්න මෙහෙම අරගෙන ඉන්නම්. මෙහෙම ගේන වෙලාවට මෙහෙම four headed arrow එකක් එනවා. මේ වෙලාවට left click නෙමෙයි right click කරලා මම මේක මෙහෙම උස්සගෙන ඇවිල්ලා මෙන්න මෙතන අතාරින්නම්. එතකොට මෙයා කියනවා මොනවද ඔයාලට මෙතන කරන්න ඕන කියලා අහනවා. ඉතින් මං කියන්නේ මෙතන copy value only. මට value එක විතරක්ම තමයි copy කරගන්න ඕනේ. formulas formats මොනවත් ඕනේ නැහැ. කියලා මම මේක click කරන්න. දැන් බලන්න margin එක හරියට ඇවිල්ලා තියෙන්නේ. මම මේ ටික delete කරගන්න. දැන් මේකට මේක highlight කරලා මෙන්න මෙහෙම ගිහිල්ලා percentage එක select කරගන්න පුළුවන්.